ලොව දරුණුතම සහ දක්ෂතම විලෝපිකයෙක් විදිහට අපි හැමෝම කිම්බුලාව හඳුනනවා. නමුත් ඔබ කවදා හරි අහලා තියෙනවද කිම්බුලන් මස් විතරක් නෙවෙයි ගල් කැට සහ මැටිත් ආහාරයට ගන්නවා කියලා? බැලූ බැල්මට මේක අමුතු වැඩක් වගේ පෙනුනත් මේ ගල් ගිලීමේ පුරුද්ද පිටුපස කිම්බුලාගේ පැවැත්ම තීරණය කරන පුදුම සහගත විද්‍යාත්මක රහස් කිහිපයක්ම සැඟවුලා තියෙනවා. අපි දන්නවා කිම්බුලන්ට තියෙන ඊටමත් ශක්තිමත් හකු පද්ධතියක්. ඒත් ඔවුන්ට අපිට වගේ ආහාර හපලා කන්න බෑ. බොහෝ වෙලාවට ඔවුන් කරන්නේ තමන්ගේ ගොදුර විශාල කොටස් පිටින්ම ගිල දමන එකයි. ඉතින් මේ ගිල දමන තද මස් සහ අස්ති කැටු ජීර්ණය කරගන්න ඔවුන්ට විශේෂ උදව්වක් අවශ්‍ය වෙනවා. මෙන්න මෙතැන්දී තමයි ඔවුන් ගිලින මේ ගල් කැට උදව් වෙන්නේ. විද්‍යාත්මකව මේවා හඳුන්වන්නේ ගැස්ට්‍රොලිට්ස් කියලා. මේ ගල් කැට කිම්බුලාගේ ආමාශයේ බිත්තිවල චලනයත් එක්ක එකතු වෙලා හරියට මෝලක් වගේ ක්‍රියා කරනවා. ඒ හරහා ආමාශයේ ඇතුලේ තියෙන තද අස්ති සහ මස් කොටස් කුඩු කරලා ජීර්ණය පහසු කරවනවා. පුදුම හිතෙන කාරණේ තමයි කිම්බුලෙක් තමන්ගේ ජීවිත කාලය පුරාම මේ ගල් තමන්ගේ බඩ ඇතුලේ තියාගෙන එක. මේ ගල් වලින් ලැබෙන දෙවැනි ප්‍රයෝජනය ඊටත් වඩා පුදුම සහගතයි. කිම්බුලෙක් ජලය යට කිමිදෙනකොට අවුන්ගේ පෙනහළු වාතයන් පිරෙනවා. එවිට අවුන්ගේ සිරුර ජල මතුපිටට පාවෙන්න උත්සාහ කරනවා. නමුත් දක්ෂ විලෝපිකයෙක් විදිහට කිම්බුලාට අවශ්‍ය වෙනවා ගොදුරක් එනකල් ජලය යට නිසාලව සැගවිලා ඉන්න. මෙන්න මේ වෙලාවෙට බඩ ඇතුලේ තියෙන ගල් කැට සහ මැටි හරියට කිමිදුම් කරුවෙක් පාවිච්චි කරන බරපති වේට් බෙල්ට්ස් වගේ ක්‍රියා කරනවා. මේ අමතර බර නිසා කිම්බුලාට ජලය ගැඹුරට ගිහින් එකම තැනක ස්ථාවරව රැඳී ඉන්න පුළුවන්. ඒ වගේම ජලය මතුපිට පාරෙන්නේ නැතුව තමන්ගේ ඇස් සහ නාසය විතරත් මතුපිටට පේන්න තියාගෙන සතුරන්ට පේන්නේ නැතුව ඉන්නත් මේක ලොකු උදව්වක්. ඒ විතරක් නෙවෙයි කිම්බුලන් මැටි ආහාරයට ගන්න තවත් හේතුවක් විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. ඇතැම් මැටි වර්ගවල අවුන්ගේ ශරීරයට අවශ්‍ය කැල්සියම් වැනි වැදගත් ඛනිජ ලවණ අඩංගු වෙනවා. තමන්ගේ අස්ති සහ ශක්තිමත් කොරපොත්තු පද්ධතිය නිරෝගීව තබා ගන්න මේ ඛනිජ ලවණ අවුන්ට අත්‍යවශ්‍යයි. ඉතින් ඩෑන් ඔබට පැහැදිලි නේද? කිම්බුලෙක් ගල් කැටයක් ගිලින්නේ නිකම්ම නෙවෙයි කියලා. ඒ හැම දෙයක් පිටුපසම සොබාදහම විසින් නිර්මාණය කරන ලද මහා පුදුම සහගත ඉංජිනේරු විද්‍යාවක් සැඟවිලා තියෙනවා. තවත් මෙවැනිම අපූරු තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.